9 2020 සරලනුවර්තී චලිතය රූපයේ දැක්වෙන පරිදි AB සමානයි 2ක් A BC සමානයි A CD සමානයි 2ක් A සහ DE සමානයි සිම්පල් A වන පරිදි සුමට තිරස් මේෂයක් මත ABCD A ලක්ෂ පිළිවෙලින් සරල රේඛාවක් මත පිහිටා ඇත. හරි. ගාණේ අපිට රූප සරහන ඇඳලා දීලා තියෙනවා. අපි රූප සරහනත් ඇඳගෙනම ගාණ ඉස්සරහට කතා කරගෙන යනවා. හරි. එතකොට රූපේ ගහද්දිවා පරිමාණයකට ගහන්න ඒක ඉස්සරහ ගාන හදන්න ප්‍රයෝජනවත් වෙයි අනිවාර්යයෙන්. AB දිග 2ක් A කියලා දිනවනේ. AB දිග 2ක් A BC දිග සිම්පල් A CD දිග නැවත 2ක් A DE දිග නැවත සිම්පල් A. හරි. ওই විදිහට තමයි ලක්ෂ හතර තියෙන්නේ. හරිද? දැන් අපිට කියනවා ස්වභාවික දිග 2ක් A සහ ප්‍රත්‍යක්ෂතා මාපාංකයේ KMG වන සහැල්ලු ප්‍රත්‍යක්ෂ තන්තුවක එක කෙළවරක් කැපිටල් A ලක්ෂයට ඇඳ ඇති අතර අනෙක් කෙළවර සිම්පල් M ස්කන්ධ සහිත P අංශුවකට ඇඳලා තියෙනවා. හරි. අපි එකපාර මේකට දාලා රූපය අදින්න නැතුව වෙනම තන්තු කොටස් ටික ඇඳලා එමු. හරි. A ලක්ෂයට සම්බන්ධ කරලා දානවා. ස්වභාවික දිග 2ක් A විච්ච ප්‍රත්‍යක්ෂතා මාපාංකයේ KMG වෙච්ච තන්තු කොටසක් මේකේ අනිත් කෙළවරට සම්බන්ධ කරලා තියෙනවා ස්කන්ධය සිම්පල් M විච්ච P අංශුවක්. හරි. ඊට පස්සේ ගාන ඉස්සරහට ගියොත් ස්වභාවික දිග සිම්පල් A සහ මාපාංකයේ MG වන තවත් සහැල්ලු ප්‍රත්‍යක්ෂ තන්තුවක එක් කෙළවරක් ඊලක්ෂයට ඇඳා අනෙක් කෙළවර P ට සම්බන්ධ කර ඇත. ඊට පස්සේ කියනවා තව තන්තුවක් කියනවලු එයාගේ දිග සිම්පල් A ලු මාපාංකයේ සිම්පල් MG ලු. එයා ඊලක්ෂයට සම්බන්ධ කරලා ඉතුරු කොටස P ට අමුණලා තියෙනවා. දැනට අපි රූපේ උඩ කෙනාට දාන්න කලින් අපි ස්වභාවික දිගේ තියලා අඳගමු. හරි. එහෙනම් මෙයාගේ අනෙක් කෙළවර ඊට සම්බන්ධ කරනවා ස්වභාවික දිග සිම්පල් A මාපාංකයේ MG. පැහැදිලිනේ? දැන් මේ ලක්ෂ දෙක කෙලින්ම A ඊට සම්බන්ධ කරන්න ඕනේ. තන්තු දෙකේ ස්වභාවික දිග ගත්තොත් ඔක්කොම 3ක් A. ඒ වල ඉඳන් ඊට තියෙන මුළු දිග ගත්තොත් ඔක්කොම 6ක් A නේ. එහෙනම් වම් පැත්තේ තන්තුව ගැන හිතන්න. මෙයා සම්බන්ධ කරන්නේ A ට. ස්වභාවික දිග 2ක් A. එහෙනම් මෙයා ස්වභාවික දිග මෙතනින් ඉවරයි. ඊට පස්සේ දකුණු පැත්තේ තන්තුවට එයා සම්බන්ධ කරන්නේ ඊට ස්වභාවික දිග සිම්පල් A. එහෙනම් E වල ඉඳන් A වලට එනකන් දිග තියෙන්න ඕනේ. එහෙනම් තන්තු දෙකම මේ කෙලවරවල් දෙකෙන් අයින් වෙද්දී ආපහු 3ක් A දිගක් ඇදලා තියෙන්න ඕනේ. පැහැදිලි වෙන කතාව. ඔය විදිහට තමයි පද්ධතිය සම්බන්ධ වෙන්නේ. right එතනින් ඉස්සරහට ගානේ. දැන් කියනවා P අංශුව C අල්වා තබා මුදාහල විට ඒ සමතුලිතතාවයේ පවතී. හරිනේ. මේ විදිහට පද්ධතිය අමුණලා P අංශුව C ට ගෙනල්ලා ඇතහැරපුවම සමතුලිතව තියෙනවා. සමතුලිතව තියෙනවා කියන්නේ දෙපැත්තේ ඇති වෙන බල ටික සමාන වෙන්න බෑ. අයින දැන් අපි මෙහා රූප සරහනකට දාමු. මේ විදිහට සම්බන්ධ කරයින් පස්සේ P අංශුව C වල සමතුලිතව තියෙනවා. C වල සමතුලිතව තියෙනවලු අපෙන් අහනවා K ගියද? පැහැදිලි වෙන කතාව. එහෙනම් වම් පැත්තේ ස්වභාවික දිග 2ක් A. එහෙනම් එයාගේ මාපාංකය KMG. මෙයා සම්බන්ධ කරන්නේ ඒතන. එහෙනම් දෙවෙනි තන්තුව ස්වභාවික දිග A මාපාංකය සිම්පල් MG. ඒතකොට මේ පැත්තේ තියෙන කෙනා සම්බන්ධ කරන්නේ මෙතෙන්. තන්තු දෙකම එකතු වෙලා 3ක් A දිගක් ඇදලා තියෙනවා. හරි. right අපිට දැන් සමතුලිතතාව සලකන්න වෙනවා. එහා පැත්තේ තන්තු කොටසේ ආතතිය අපි T1 කියලා ගමු. ඒ විදිහටම අනිත් පැත්තේ තන්තු කොටසේ ආතතිය අපි T2 කියලා ගමු. දැන් ඉතින් අපිට සමතුලිතතාව සලකලා උත්තරයකට යන්න පුළුවන්. එහෙනම් ලියමු. P අංශුවේ සමතුලිතතාවය සලකන්නේ. P අංශුවේ සමතුලිතතාවය සලකා. මෙතන තියෙන අංශුව P එයාගේ ස්කන්ධය සිම්පල් M. P අංශුවේ සමතුලිතතාවට දෙපැත්ත බල සමාන කරොත් T1යි T2යි සමාන වෙන්න ඕනේ. T1 සමානයි T2. හරි. එහෙනම් T2ට ලියන්න. ප්‍රත්‍යක්ෂ සන්තෝක ආතතිය ලියන්න අපි සූත්‍රය ඉගෙනගෙන තියෙනවානේ. ඕනිම ප්‍රත්‍යක්ෂ සන්තෝක ආතතිය ලියන්නේ ලැම්ඩා x යට L ගෙන්. ලැම්ඩා කියන්නේ මාපාංකය, x කියන්නේ තන්තුවේ ඇදිච්ච දිග. L කියන්නේ තන්තුවේ ස්වභාවික දිග. ওই සූත්‍රයට ආදේශ කරමු. එහෙනම් ඉස්සෙල්ලාම T1ට යන්නේ. එහා පැත්තේ තන්තුව. හරි. එයාගේ මාපාංකය අපි ලියාගෙන තියෙනවා සිම්පල් mg. එයා ඇදිලා තියෙන දිග ස්වභාවික දිග මෙතනින් ඉවරයි. එහෙනම් තව 2ක් A දුරක් ඇදිලා තියෙනවා. බෙදීම. එයාට අදාළ ස්වභාවික දිග සිම්පල් A. ඊළඟට T2 ආතතිය හදන්නේ මේ තන්තුව. එයා දැනට මාපාංකය KMG.
එයා ඇදිලා තියෙන දුර B වලින් ස්වභාවික පිහිටීම ඉවරයි. තව සිම්පල් A දුරක් ඇදිලා තියෙනවා. බෙදීම. එයාගේ ස්වභාවික දිග දෙකක් සිම්පල්ලි. මේ ටික සුළු කරලා උත්තරයකට යන්න පුළුවන්. A ට A සුළුයි. මේ පැත්තේ තියෙන mg ට mg සුළුයි. නැවත A ට A සුළු වුණොත් දෙකෙන් හරස් ගුණ කරන්න. කෙලින්ම k සමානයි 4යි කියලා උත්තරයක් එනවා. right ඔන්න පළවෙනි කොටස හරි. අපෙන් ඉල්ලන්නේ k ට උත්තරයක්. හරිනේ පැහැදිලි කතාවක්. දැන් කියනවා දැන් P අංශුව D ලක්ෂයට ළඟා වන තෙක් AP තන්තුව ඇද නිශ්චලතාවයෙන් මුදා හරිනු ලැබේ. D සිට B දක්වා P හි සලිත් සමීකරණය ඔය දීලා තියෙන උත්තරේ බව පෙන්වන්න ඕනේ. right පැහැදිලි නේතරින් එහාට කතාව. දැන් මෙතන තියෙන අංශුව C වල සමතුලිතයි. ඊට පස්සේ යාලා කියනවා C වල සමතුලිතව තියෙන අංශුව ඇදගෙන ඉස්සරහට D දක්වා ගෙනියනවලු. D දක්වා ගෙනිහිල්ලා සීරුවෙන් ඇතැරලා දානවා. පැහැදිලි තන්තු දෙකම දෙපැත්තට ඇදිලා තියෙන. ඊළඟ D වලින් ඇතැරපු ගාම නැවත මෙයා සමතුලිත පිහිටීම හොයාගෙන එන්න ඕනේ. D වලට ගෙනල්ලා ඇතැරුවොත් කෙලින්ම ආපස්සට චලිත වෙන්න ඕනේ. ඔය චලිතේ සරල අනුවර්තීයයි. හේතුව අපි දන්නවා ප්‍රත්‍යස්ස තන්තුවක ඇතිවන චලිතේ සරල අනුවර්තීයයි. එතකොට අපිට සරල අනුවර්තී චලිතයට දාන සූත්‍ර ටික දාලා උත්තරයකට යන්න තියෙනවා. right පැහැදිලි කතාව. right එහෙනම් මම මේ කොටස මකලා ඊටු ටික සම්පූර්ණ කරගෙන යනවා. අර උඩින් ගහපු දිගවල් ඒ විදිහටම පහලට අරන් ඉන්න. මොකද දිග හොයාගන්න එතකොට ලේසි කතාව. right නැවත මම අලුත් රූපය අඳිනවා. දිගවල් ටික පහලට අරගෙන ඉන්න එතකොට ලේසි. right දැන් අලුතෙන් චලිතය පටන් ගන්න. මෙයාව D දක්වා ගෙනහිල්ලා තමයි අතහරින්නේ නේ. හරි. නම් මෙතනින් අතහරින්නම සරල අනුවර්තී චලිතය සිද්ධ වෙන්න ඕනේ. අපිට ගාණ කියනවා simple x mind ඕනේ තැන. right අපිට ගාණ කියනවා මෙහි AP තන්තුව නිශ්චලතාවයෙන් මුදා හරිනු ලැබේ. D සිට B දක්වා චලිත සමීකරණය බව පෙන්වන්න මේ CP සමානයි simple x කියලා ගන්නලු. හරි. CP C වලින් නම් තමයි නම් දුර මයින්ඩ් කියන්නේ. මේ පිහිටීමෙන් නම් තමයි දුර මයින්ඩ් කියන්නේ. P කියන්නේ මේ තියෙන අංශුව. පැහැදිලිද? එහෙනම් අපිට x ගෙන් දුර මනින්න ඕනේ. මෙයා මෙතෙන්ට ගෙනිහිල්ලා සීරුවෙන් අතහරින්න. එහෙනම් පැහැදිලිද? x ගෙන් දුර මනිනවා නම් ප්‍රවේගය x dot. එහෙනම් සරල අනුවර්තී චලිතයේ ආරම්භ වෙලාවේ යාගේ ප්‍රවේගය බිඳුවයි. ඕක අපිට ඉස්සරහට වැදගත් වෙනවා. දැන් අපි ඕකෙම සාධාරණ අවස්ථාවක් ඇඳ ගන්න ඕනේ. right සාධාරණ අවස්ථාවක් ඇඳලා නැවත බල ලකුණු කරගන්න. D වලින් පටන් අරගෙන සරල අනුවර්තීය වෙන්න ඕනේ. මම සාධාරණ අවස්ථාවකට මේ වගේ පිහිටීමක් ගන්නවා. right අපිට තන්තුවේ දිගමනින්න කියන්නේ C වල ඉඳන්. එහෙනම් මේ පිහිටීමේ ඉඳන් අංශුවට දිගමනින්න ඕනේ. මම හිතන්නම් සාධාරණ සිම්පල් x දුරකින් ඉන්නවා කියලා. x වැඩි වෙන පැත්තට තොරණේ ලකුණු වෙන්න ඕනේ. එහෙනම් මෙයාගේ ඉස්සරහට තොරණය x double dot. right දෙපැත්තේ තන්තු දෙකම ඇදිලා නිසා ආතති ටික ලකුණු කරමු. වම් පැත්තේ තියෙන තන්තුවේ ආතතිය T3. දකුණු පැත්තේ තියෙන තන්තුවේ ආතතිය T4. ඒ විදිහටම අනිත් කෙලවරෙනුත් ලකුණු වෙන්න ඕනේ. දැන් අපිට පුළුවන් මේ සිම්පල් m ස්කන්ධයට f සමානයි m ලියලා ඔය දීලා තියෙන උත්තරයට යන්නනේ. මේ පැහැදිලි කතාව. මම මේ පැත්තෙන් ඉතුරු කොටස සාධනය කරන්නම්. හරි. දැන් මම කෙලින්ම ලියනවා සිම්පල් m හි චලිතයට f සමානයි m. සිම්පල් m ස්කන්ධයට f සමානයි m සූත්‍රය පාවිච්චි කරන දිශාවලියන් මම තොරණේ දිශාවට ආදේශ කරනවා. right තොරණේ දිශාවට ගත්තොත් T4 ඍණ T3 ස්කන්ධය සිම්පල් m තොරණේ x double dot T4ටයි T3ටයි ආදේශ කරමු. කලින් වගේම සූත්‍රයේ ලැම්ඩා x යට a. right T4 හදන්නේ මේ පැත්තේ වම් පැත්ත දකුණු පැත්තේ තියෙන තන්තුව. එයාගේ මාපාංකය සිම්පල් mg. එයා ඇදිලා තියෙන දිග එයාගේ ස්වභාවික දිග මෙතනින් ඉවරයි.
එහෙනම් ඇදිලා තියෙන දිග අපි හොයාගන්න වෙනවා. හරි. එතකොට මේ ඇදිලා තියෙන දිග මේ පොඩි දුරනේ. ඒ පොඩි දුර ගන්නෙ කොහොමද? මේ සමස්ත දුර 2a. එහෙනම් 2a කින් x ප්‍රමාණයක් අඩු කරගත්තා නම් වැඩේ හරිනේ. 2a ඍණ x බෙදීම එයාගේ ස්වභාවික දිග සිම්පල් e. ඍණ t3 ආතතිය හදන්නේ එහා පැත්තේ තන්තුව. එයාගේ මාපාංකය k වලට අපි අගේ හෙව්ව 4යි. එහෙනම් ආදේශ කරොත් 4යි mg. එයා ඇදිලා තියෙන දිග මේ දිගට අමතරව තව මේ දිගට ඇදිලා තියෙනවනේ. මොකද හේතුව මෙතනින් ස්වභාවික දිග ඉවරයි. එහෙනම් සිම්පල් a ධන x වෙන්න ඕනේ. a ධන x යට එයාගේ ස්වභාවික දිග 2යි. සමානයි mx ඩබල් ඩොට්. right. පොදුවේ තියෙන කට්ටියට කපලා අයින් කරන්න. සිම්පල් m සමීකරණයට පොදුයි. right. දැන් අපිට පොදු සාධක එළියට අරගෙන උත්තරයකට යන්න පුළුවන්. මෙතන 2ට 1යි 4ට 2යි. එහෙනම් මේ දෙන්න අතරම g බෙදීම a කෙනෙක් පොදුයිනේ. right. එහෙනම් පොදුවේ g බෙදීම a එළියට ගන්න. මෙතනින් g බෙදීම a ගියොත් 2යි a ඍණ x ඉතුරුයි. මෙතනින් g බෙදීම a ගියොත් 2ක් ඉතුරුයි. දෙකෙන් වරහන් ඉවත් වෙන්න ඕනේ. ඍණ 2යි a ඍණ 2යි x සමානයි x ඩබල් ඩොට්. කැපෙන කට්ටිය කපන්න. ධන 2ක් a ට ඍණ 2ක් a සුළුයි. 2යි x ට නැවත x එකතු කරොත් 3යි x. x ඩබල් ඩොට් සමානයි ඍණ g බෙදීම a වාරයක් ඍණ 3යි x. සමීකරණය අපිට පෙන්වන්නේ මේ ඔක්කොම වම් පැත්තට ගෙනාලා දකුණු පැත්ත බිඳුවක් කරලා. එහෙනම් නැවත සම්බන්ධය x ඩබල් ඩොට් ධන 3යි g බෙදීම a වාරයක් x සමානයි බිඳුවයි. ඒත් ඔන්න එයාලා බව පෙන්වන්න කියන උත්තරයට ආවා. ඒ පැහැදිලිනේ කතාව. ඒත් සම්පූර්ණ කරමු ඔතෙන්ට එනකම්. හරි. ඊට පස්සේ කොටස. ඊට පස්සේ අපිට කියනවා x ඩොට් වර්ග සමාන කියලා සම්බන්ධයක් දෙනවා. සූත්‍රයේ භාවිතයෙන් p අංශුව කැපිටල් b ට ළඟා වන විට එහි ප්‍රවේගය 3 වාරයක් මූල GA බව පෙන්වනවා. හරි. ප්‍රවේගයට අපිට සූත්‍රයක් දෙනවා. ඒ සූත්‍රය පාවිච්චි කරලා b වලට එද්දි මෙයාගේ ප්‍රවේගය හොලා දෙන්න ඕනේ. මේ පිහිටීමට එද්දි. හරියට අපි දන්නවා ප්‍රවේග සූත්‍රය පාවිච්චි කරන්න නම් අපි විස්තරය සහ කේන්ද්‍රය එහෙම නැත්නම් නාභිය හොයාගෙන ඉන්න වෙනවා. හරි. එහෙනම් ත්වරණයට සම්බන්ධය දන්නවනම් අපිට ලේසියෙන් නාභිය හොයාගන්න පුළුවන්. හරියට එහෙනම් නාභිය හොයාගෙන ඉතුරු ටික හදමු. හරියට එහෙනම් අපි දන්නවා සල්ලනුවර්තී චලිතයේ නාභිය හම්බෙන්නේ x ඩබල් ඩොට් බිඳුවක් විච්ච තැනනේ. නාභියේදී x ඩබල් ඩොට් බිඳුවයි. ආදේශ කරන්න. මෙතෙන්ට බිඳුව ආදේශ කරොත් මේ කොටස බිඳුවයි. 3ක් g බෙදීම a වාරයක් x බිඳුවට සමානයි. එහෙනම් මේ කොටස බිඳුවට අසමාන නිසා x ළඟේ බිඳුවක් වෙන්න ඕනේ නේ. පැහැදිලි කතාව. බිඳුව ධන 3යි g බෙදීම a වාරයක් x සමානයි බිඳුවයි. එහෙනම් බලන්න දෙයක් නෑ. සිම්පල් x සමානයි බිඳුවයි. එහෙනම් x ළඟේ මයින්ඩ් පටන් ගත්ත තැන ඉඳන් දුර බිඳුවක් වෙන තැන නාභිය තියෙනවා. එහෙනම් මයින්ඩ් පටන් ගත්ත තැනම යාගේ නාභිය තියෙන්න ඕනේ. x මයින්ඩ් පටන් ගත්තේ c පිහිටීමෙන්. එහෙනම් සල්ලනුවර්තී චලිතයේ නාභිය c වල තියෙනවා. හරි. නාභිය හොයාගත්ත ගමම්ම නැවත රූප සරහන ගහගන්න ඒක වාසි. හරි. එතකොට එතන ඉඳන් අපිට සියලු දත්ත ලකුණු කරගන්න පුළුවන්. හරි. එතකොට පද්ධතිය නාභිය තියෙන්න ඕනේ c වල. ඔන්න උතරින් දාගන්න c වල නාභිය තියෙනවා. නයන්නක් වගේ ඕනනම් දාගන්න. උතර නාභිය තියෙනවා. හරි. දැන් අපි ඕක ඇතුලේ සියලු දත්ත ටික ලකුණු කරමු. හරි. දැන් අපිට කියනවා b වලට එද්දි ප්‍රවේගය හොයන්න කියලා. අපි හිතමු සාධාරණව මෙයා b වලට එද්දි ප්‍රවේගය v1යි කියලා. චලිතය සිද්ධ වෙන්නේ ආපස්සට. එහෙනම් ප්‍රවේගයේ දිශාව මේ පැත්තට v1යි කියලා ගන්න පුළුවන්. හරි. ප්‍රවේග සූත්‍රය ආදේශ කරන්න කලින් අපි විස්තරය හොයාගන්න ඕනේ. හරි. එතකොට සරලනුවර්තී චලිතයේ විස්තරයට පොඩි අර්ථ දැක්වීමක් දුන්නොත් අපි දන්නවා. විස්තරය කියන්නේ නාභියේ සිට ප්‍රවේගයේ ශුන්‍ය වෙන තැනට තියෙන දුරනේ. හරි. නාභිය අපි හොයාගෙන තියෙනවා. මෙයාගේ ප්‍රවේගය ශුන්‍ය වෙච්ච තැන ගාන තුළ දීලා තියෙනවා. ආරම්භයේදී නිශ්චලතාවයෙන් අතාරින්න. එහෙනම් නාභියේ සිට ප්‍රවේගයේ ශුන්‍ය වෙච්ච තැනට දුර කෙලින්ම දෙකක් සිම්පල් a කියලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් අර ප්‍රවේග සූත්‍රයට ආදේශ කරන්න පුළුවන්. හරි. මම ලේසියෙන් අර සිංහල වාක්‍යයෙන් ගොඩ යනවා. හරි.
එහෙනම් අපිට ලියන්න පුළුවන් සරල අනුවර්තී චලිතය අර සිංහල වාක්‍යයම ලියන්න. විස්තරය කියන්නේ නාභියේ සිට ප්‍රවේගයේ ශූන්‍ය වන තැනට දුර. එහෙම නැත්නම් සූත්‍රයට ආදේශ කරමු කැමති එකක්. විස්තරය යනු නාභියේ සිට ප්‍රවේගයේ ශූන්‍ය වන තැනට දුරයි. පැහැදිලි. ගානේ අපිට විස්තරය දෙන්න සිම්පල් C වලින්. නම් අපිට කෙලින්ම ලියන්න පුළුවන් එම නිසා සිම්පල් C සමානයි 2ක් කියලා. සිම්පල් C විස්තරය. විස්තරය සමානයි 2ක් කියලා. right. ඔන්න අපි විස්තරය හොයාගත්තා. දැන් අපිට පුළුවන් විස්තරයක් දන්නවා නාභියක් දන්නවා. එහෙනම් කෙලින්ම පුළුවන් B ලක්ෂයට අර දීලා තියෙන සමීකරණය ආදේශ කරන්න. දැන් එහෙනම් අපි සූත්‍රය ලියමු. b ට x ඩොට් වර්ග සමානයි 3ක් g බෙදීම a යට c වර්ග ඍණ x වර්ග යෙදීම. right c වලදී අපි ප්‍රවේගය අරගෙන තියෙනවා v1 කියලා නේ. මම ආදේශ කරගෙන යනවා. v1 වර්ග සමානයි 3ක් g බෙදීම a වාරය. විස්තරය හොයාගත්ත 2ක් a වර්ග කරලා ආදේශ කරමු 4ක් a වර්ග ඍණ x වලගේ. හරි. x මයින්ඩ් පටන් අරගත්තේ මෙතන ඉඳන්. මේ සූත්‍රයට දාද්‍යත් විශේෂයෙන් ගන්නවා සිම්පල් x කියන්නේ නාභියේ සිට දුර වෙන්න ඕනේ. නාභියේ සිට දුර හොයාගන්න වෙනවා. අපි සූත්‍රය පාවිච්චි කරන්නේ මෙතෙන්ට. x මයින්ඩ් පටන් ගත්තේ මෙතනින්. එහෙනම් ඉස්සරහට තියෙන කට්ටිය දන නම් ආපස්සට බැලුවොත් ඍණ වෙන්න ඕනේ. එහෙනම් මෙතන ඉඳලා ආපස්සට a ප්‍රමාණයක් එන්න වෙනවා. එහෙනම් x වලගේ ඍණ a. ඍණ a ගේ වර්ගය. හරි. දැන් මේ කොටස සුළු කරලා දාමු. v1 වර්ග සමානයි 3ක් g බෙදීම a. මේ කොටස සුළු කරන් 4ක් a වර්ගෙන් a වර්ග ගියොත් 3ක් a වර්ග ඉතුරුයි. උඩ තියෙන a වර්ගයට යට a කෙනෙක් සුළුයි. එහෙනම් කෙලින්ම v1 වර්ග සමානයි 9ක් ga කියලා එනවා. මම මේ පැත්තට ගන්නම්. v1 වර්ග සමානයි 9ක් ga. දෙපැත්තෙන් වර්ග මූලය ගත්තොත් v1 සමානයි 3 වාරයක් ga. right. එතකොට මේකෙදී අපි වර්ග මූලයක් ගන්නේ ධන පූර්ණ ගන්න ඕනේ. හැබැයි අපි දන්නවා සරල අනුවර්තී චලිතයේ සමමිතිකයි. හරි. එහෙනම් අපි මයිනස් තැන ඉඳන් ආපස්සට දානයි නම් එතනින් පිටිපස්සට ඍණ උත්තර එන්න ඕනේ. ඒ නිසා කෙලින්ම අපිට අරක ධන පූර්ණ කියලා දාන්න ඕනේ. සමමිතියෙන් කෙලින්ම ධන උත්තරය විතරක් ගන්න පුළුවන්. හරි. පැහැදිලි. ඔන්න අපි B වලට එද්දි ප්‍රවේගය හොයාගත්තා. සම්පූර්ණ කරන්න. හරි. ඊළඟ කොටස. දැන් අපිට කියනවා මේ අංශුව B වලට එද්දිම මෙයාට ආවේගයක් දෙනවා. හරි. P අංශුව B ලක්ෂයට ළඟා වන විටම එයට ආවේගයක් දෙනු ලබන්නේ ආවේගයේ මොහොතකට පසු P හි ප්‍රවේගයේ BA දිශාවට මූල GA වන පරිදි. හරිනේ. පැහැදිලි කතාව. දැන් මෙයා B වලට එද්දි මෙයාගේ ප්‍රවේගය තිබ්බේ 3 වාරයක් මූල GA. මෙයාට ආවේගයක් දෙනවලු. ආවේගයෙන් පස්සේ අපි කොහොමද දන්නව ආවේගයක් දුන්නොත් පද්ධතිය ප්‍රවේගය වෙනස් වෙන්න ඕනේ. මෙයාට ආවේගයක් දෙනවලු. මෙතනින් පස්සේ මෙයාගේ ප්‍රවේගය BA දිශාවට මූල GA වන පරිදි. ඊට පස්සේ කියනවා B පසු කිරීමෙන් ක්ෂණිකව නිශ්චලතාවයට පත්වන තෙක් P හි චලිත සමීකරණය ඔය දීලා තියෙන උත්තරේ මගින් ලැබෙන බව පෙන්වන්නලු. හරිනේ. පැහැදිලි කතාව. අලුත් සරල අනුවර්තයක් සිද්ධ වෙනවා. ඒකට හේතුව මොකද්ද ළමයි? මෙතෙන්ට ආපු ගමම්ම මේ තන්තුව හැකිලෙන්න ගන්න ඕනේ. වම් පැත්තේ තියෙන තන්තුව හැකිලෙනවා. කලින් සරල අනුවර්තී චලිතය සිද්ධ කරේ කොහොමද? කලින් සරල අනුවර්තී චලිතය සිද්ධ කරන්න දකුණු පැත්තේ තියෙන තන්තු කොටසක් ඕනේ වෙනවා වම් පැත්තේ තියෙන තන්තු කොටසක් ඕනේ වෙනවා. හරි. මෙතෙන්ට ආවට පස්සේ අපිට මෙයා ආවේගයක් දීලා මෙයාගේ ප්‍රවේගය වෙනස් කරනවා. තවදුරටත් ඉස්සරහට චලිත කරනවා. හරි. තවදුරටත් ඉස්සරහට චලිත කරනවා කියන්නේ මේ වම් පැත්තේ තියෙන තන්තුවේ ස්වභාවික දිග ඉක්මවා යනවා. ස්වභාවික දිග ඉක්මවා යනවා කියන්නේ ආපහු තන්තුව ඇදිලා නැත්නම් සරල අනුවර්තී චලිතයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා මෙතනින් එහාට මේ තන්තුව මේ පද්ධතිය නෑ කියලා අපිට හිතන්න වෙනවා. එතකොට නැවත සරල අනුවර්තී චලිතය ඇති කරන්නේ
දකුණු පැත්තේ තියෙන තන්තු කොටස විතරයි. පැහැදිලිනේ කතාව. එතකොට මේ තියෙන සූත්‍ර එකක්වත් වළංගු වෙන්නේ නැහැ. අපිට අලුතෙන් සූත්‍රයක් හදාගන්න වෙනවා. හරි. ඒක තමයි කතාව. රයිට්. එතෙන්ට එනකන් අපි යමුකෝ එහෙනම්. හරි. එහෙනම් අපි අලුත් චලිතය නැවත අඳිමු. හරි. මෙතනින් පස්සේ අපි අලුත් චලිතයකට යනවා. මෙතනින්ම රූපේ ගහමු. ඔයාලා සරල අනුවර්තී චලිතයේ ගාන හදද්දී අඩුම පිටු භාගයක්වත් තියාගන්න ඕනේ රූපේ ගහන්න. එක තැනම රූපේ ගහන එක මාර ලේසි දිගවල් මැන ගන්න පහසුයි. හරි. රයිට් එහෙනම් අලුත් චලිතය අපි ඕක ඇතුළේම අඳිමු. හරි. අලුත් චලිතය අඳිද්දී ආරම්භක අවස්ථාව ඇඳලා ඊට පස්සේ සාධාරණ අවස්ථාවකට යනවා. හරි. අලුත් චලිතය ආරම්භ වෙන්නේ මෙතනින්. හරි. මෙතෙන්ට එද්දී මෙයාට ප්‍රවේගයක් දෙනවලු BA දිශාවට. මෙතනනේ කැපිටල් A ලක්ෂය තියෙන්නේ. මෙයා B ලක්ෂය. එහෙනම් මෙයාගේ ප්‍රවේගය මේ පැත්තට තියෙන්න ඕනේ. ගානේ අපිට කියනවා අලුත් චලිතයට අදාළ දිග y ගෙන් මැන ගන්නලු. එහෙනම් අලුත් චලිතයට අදාළ කාලය මම t නෝට් ගෙන් මැන ගන්නවා. එහෙනම් අලුත් චලිතයට අදාළ කාලය බිඳුවක් වෙද්දී එයාගේ ප්‍රවේගය y ඩොට් ගේ වර්ගමූල g. ඕක අපිට ඕනේ වෙනවා ඉස්සරහ ගත්ත ටික හොයන්න. පැහැදිලි නේද? නම් මෙතනින් පටන් ගත්ත අංශුව මෙතනින් ඉස්සරහට යන්න ඕනේ. සාධාරණ අවස්ථාවක් නැවත අඳිමු. right සාධාරණ පිහිටීමක් අරගෙන බලලා ලකුණු කරන්න. මේ වගේ සාධාරණ පිහිටීමක් ගන්න. දැන් අපිට කියනවා අලුත් චලිතයට අදාළ දිග මයින්ඩ් කියන්නේ කැපිටල් D වලින් ගන්න. මෙතන ඉඳන් තියෙන දිග තමයි අපිට y විදිහට ගන්න කියන්නේ. දිග වැඩි වෙන පැත්තට තොරණේ එන්න ඕනේ. නම් තොරණේ ඉස්සරහට y ඩබල් ඩොට්. right පැහැදිලි වෙන කතාව. බල ටික ලකුණු කරමු. දැන් මේ තන්තුව හැකිලිලා තියෙන්න ඕනේ. ඒක නිකන් අපිට දැනෙන්න ඕන නම් පොඩ්ඩක් හකුලලා ඇඳලා දාන්න. හරි. මේ තන්තුව හැකිලලා තියෙන්න ඕනේ. මොකද එයාගේ ස්වභාවික දිග ඉක්මවා ගිහිල්ලානේ තියෙන්නේ. right. දැන් අලුත් චලිතයට අදාළව බල ටික ලකුණු කරලා f සමාන m ලියන්න. මේ පැත්තේ තියෙන තන්තුවේ ආතතිය අපි ලකුණු කරමු t5යි. මේ පැත්තට විතරයි ආතතියක් තියෙන්නේ හේතුව මේ ඇදිලා නැහැ. අයනම් තොරණේ දිශාවට නැවත f සමානයි m ලියන්න. right අලුත් චලිතයට සිම්පල් m ස්කන්ධයට තොරණයේ දිශාවට f සමානයි m ලියමු. right බල ටික ලකුණු කරලා තියෙනවා. ආතතිය තියෙන්නේ ආපස්සට. ඒ නිසා ඍණ t5 වෙන්න ඕනේ. ස්කන්ධය සිම්පල් m. තොරණය y ඩබල් ඩොට්. t5 ඇති කරන්නේ දකුණු පැත්තේ තියෙන ආතතිය t5 ඇති කරන්නේ දකුණු පැත්තේ තියෙන තන්තුව. එයාට අදාළව අපි දත්ත ටික ලකුණු කරමු. දකුණු පැත්තේ තියෙන තන්තුවට අදාළව මාපාංකය සිම්පල් mg. දකුණු පැත්තේ තියෙන තන්තුව ඇදිලා තියෙන දිග. මෙයාගේ ස්වභාවික දිග මෙතනින් ඉවරයි. එහෙනම් දකුණු පැත්තේ තන්තුව y දිගක්ම ඇදිලා තියෙනවානේ. ඇදිච්ච දිග y. එයාට අදාළ ස්වභාවික දිග සිම්පල් a. සමානයි my ඩබල් ඩොට්. m පොදුවෙන් අපලා අයින් කරන්න. මේ සෙට් එක ඔක්කොම දකුණට ගෙනහිල්ලා සමීකරණ පැත්ත මාරු කරමු. y ඩබල් ඩොට් ධන g බෙදීම a වාරයක් y සමානයි 0යි. ඔන්න අලුත් චලිතයට අදාළව ලාක්ෂණික සමීකරණය. පැහැදිලිනේ කතාව මාර ලේසි. හරි සම්පූර්ණ කරමු. ඊට පස්සේ කොටසට එන්න. ඊට පස්සේ අපිට කියනවා B පසු කිරීමෙන් පසු ක්ෂණිකව නිශ්චලතාවයට පත්වන තෙක්
පීහි චලිත සමීකරණය මේ උත්තරෙන් ලැබෙන බව පෙන්වනවා. ඒක ප්‍රශ්නයක් නෑ පෙන්නලා ඉවරයි. ඊට පස්සේ කියනවා D වලින් පටන්ගෙන P අංශුව දෙවන වතාවට B දක්වා පැමිණීමට ගන්නා මුළු කාලය. ඔය දීලා තියෙන උත්තරේ බව පෙන්වන්නලු. පැහැදිලි වෙන කතාව right. හරි. සරලානුවර්තී චලිතය පටන් ගත්තේ කොතනින්ද කියන්නේ? සරලානුවර්තී චලිතය පටන් ගත්තේ D වලින්. හරි. මෙතනින් පටන් අරගෙන මෙහා පළවෙනි වතාවට B දක්වා ආවා. හරි. B දක්වා එද්දි මෙයාට ප්‍රවේගය තිබ්බ 3 වාරයක් මූල Ga. ඊට පස්සේ අපි විසින් ආවේගයක් දීලා මේ ප්‍රවේගය වෙනස් කරා මූල Ga දක්වා. එහෙනම් අනිවාර්යෙන් ප්‍රවේගය වෙනස් වුණා කියන්නේ දැන් අලුත් චලිතයක් ඇති වෙන්න ඕනි. තව හේතුවක් තියෙනවා මේ පැත්තේ තන්තුව හැකිලෙනවා. ඒ අලුත් චලිතයට දාලා සූත්‍රය අන්න අපි අරගෙන තියෙනවා. දැන් අපිට කියනවා D වල ඉඳලා B වලට දෙවෙනි වතාවට එද්දි මෙයාට ගත වෙන කාලය හොයන්න කියනවා. හරි මොකක්ද දෙවෙනි වතාවට එද්දි ගත වෙන කාලය හොයන්න කියන්නේ. right පළවෙනි වතාවට එන්න කාලේ නම් ප්‍රශ්නයක් නැහැ නේ. D වලින් පටන් අරගෙන B වලට ආවා. දෙවෙනි වතාවට එන්න කාලය කියන්නේ මොකක්ද? right එතකොට දෙවෙනි වතාවට එන්න කාලය කියන්නේ තමයි B වලින් පස්සේ චලිතය සිද්ධ වෙනවනේ. මෙතනින් ගිහිල්ලා මෙයා යම් කිසි මොහොතක නිශ්චල වෙනවා. අර තන්තුවට දෙන්න පුළුවන් උපරිම දිග ගියාට පස්සේ නිශ්චල වෙනවා. ඊට පස්සේ යා මේ කෙලවරේ නිදහස් වෙලා ආපහු ඉස්සරහට ඇදලා යන්න ඕනේ. හරි. අන්නේ ඉස්සරහට ඇදලා යද්දි නැවත B ලක්ෂය පහු කරනවා. ඔන්න ඕකට ගත වෙන මුළු කාලය තමයි අපෙන් අහන්නේ. right පැහැදිලිනේ. එහෙනම් අපිට අවස්ථා දෙකටම අදාළව කාලය දැනගන්න වෙනවා. එතකොට මේ චලිතයට අදාළව අපි විස්තරය හොයාගන්න වෙනවා. ඒ වගේම කේන්ද්‍රය හොයාගන්න වෙනවා. එහෙම හොයාගත්තොත් නේ අපිට කාලය දැනගන්න පුළුවන්. right එහෙනම් දෙවෙනි චලිතයට අදාළව දත්ත ටික හොයමු. right මුලින්ම දෙවෙනි චලිතයට අදාළ නාභිය ගන්න. දෙවෙනි චලිතයට අදාළ නාභිය හම්බෙද්දි y ඩොට් බිඳුවක් වෙන්න ඕනේ නේ. නාභියේදී y ඩොට් බිඳුවයි. ආදේශ කරගමු ආදේශ කරන්න ඕනෙත් නැහැ එකපාරට ලියාගත්ත හැකි. මෙතෙන්ට බිඳුව ආදේශ කරොත් මේ කොටස විතරක් ඉතුරු වෙයි. බිඳුව ධන g බෙදීම a වාරයක් y සමානයි බිඳුවයි. ඔක්කොම ගුණ කරලා දාන්න. y සමානයි බිඳුවයි. නම් පැහැදිලි. අලුත් චලිතේ නාභිය තියෙන්නේ y මයින්ඩ් පටන් ගත්ත දැන. right. ඕක මම කැපිටල් D ලක්ෂයල දීලා තියෙනවනේ. right නැවත මේ රූපෙම ලකුණු කරගමු. මේක තමයි කැපිටල් D ලක්ෂය අලුත් චලිතේ නාභිය. ඔතන ඉඳන් තමයි අපි දිග මයින්ඩ් පටන් ගත්තේ. පැහැදිලිද? එහෙනම් නාභිය හොයාගත්තා. දැන් අපිට හොයාගන්න වෙනවා අලුත් චලිතයට අදාළ විස්තරය නේ. මොකද වෘත්ත චලිතය උපකල්පනය කරලා තමයි කාලය මැනගන්න වෙන්නේ. හරි. අලුත් චලිතයට අදාළ විස්තරය හොයන්න සූත්‍රය පාවිච්චි කරන්න වෙනවා. සූත්‍රය පාවිච්චි කරද්දී අපි ප්‍රවේගය දන්න තැනකට තමයි ආදේශ කරගන්න වෙන්නේ නේ. right ප්‍රවේගය දන්නේ B ලක්ෂයේදී නේ. right එහෙනම් අලුත් කතාව. B ලක්ෂයට අපි සූත්‍රය ආදේශ කරගෙන යනවා. කැපිටල් B ලක්ෂයට අලුත් චලිතයේ y නිසා y ගේ සූත්‍රය ලියමු. y ඩොට් වර්ග සමානයි. කෙලින්ම ඔමේගා වර්ග. ඔමේගා වර්ග වෙනකොට තමයි උත්තරෙත් අපිට දීලා නැහැ. කලින් කොටසේ ඔමේගා වර්ග වෙනකොට එන කෙලින්ම g බෙදීමේදී පාවිච්චි කළ දේවල් අපිත් එහෙනම් g බෙදීමෙන් පාවිච්චි කරමු. g බෙදීම a වාරයක්. අලුත් චලිතයට දාලා විස්තරය අපි c නෝට් විදිහට ගමු. c නෝට් වර්ග ඍණ y වර්ග. මේ සූත්‍රයට ආදේශ කරමු. right. අපි b ලක්ෂයේදී ප්‍රවේගය දන්නවා. වර්ගමූල ga. වර්ග කරලම ආදේශ කරගන්න කෙලින්ම ga. ga සමානයි g බෙදීම a වාරයක් c නෝට්. c නෝට් තමයි අපිට හොයාගන්න ඕනේ. හරිනේ. අලුත් චලිතයට අදාළ y. y මයින්ඩ් ඕනේ ළමයි නාභියේ ඉඳන්. නාභියේ ඉඳන් තමයි y බැනලා තියෙන්නේ නේ. එහෙනම් අලුත් චලිතේ b ලක්ෂයට එද්දි y වල විශාලත්වය කොච්චරක් වෙන්න ඕනේ? මෙතනින් පටන් අරගෙන b වලට එද්දි සම්පූර්ණ විශාලත්වය 3ක් a වෙන්න ඕනේ. 3ක් a ගේ වර්ගය. වර්ග කරලා මේ පැත්තට ගෙනලා සුළු කරන්න. g ට g සුළුයි. හරස් ගුණ කරොත් a වර්ග සමානයි c නෝට් වර්ග ඍණ 9ක් a වර්ග. වම් පැත්තට ගෙනලා සුළු කරොත් c නෝට් වර්ග සමානයි 10ක් a වර්ග. නම් කෙලින්ම c නෝට් සමානයි වර්ගමූල 10ක්. එහෙනම් පැහැදිලි. අලුත් චලිතයට අදාළ විස්තරයේ වර්ගමූල 10ක්. right හරිනේ. right සම්පූර්ණ කරමු. හරි. ඔන්න අපි අලුත් චලිතයට අදාළව විස්තරය හොයාගත්තා.
අලුත් චලිතයට අදාළ නාභිය හොයාගත්තා. පරණ චලිතයට අදාළව ඔය දත්ත දෙකම තියෙනවා. හරි. දැන් අපිට කාලය හොයාගන්න නම් සමීකරණය දීලා නම් එහෙනම් වෘත්ත චලිතයක් උපකල්පනය කරගන්න වෙනවා. right. එහෙනම් ඉස්සල්ලාම අපි මුල් චලිතයට අදාළව කාලය හොයමු. right. මුල් චලිතයේදී කෙලින්ම D වල ඉඳන් B වලට චලිත වුණා. ඕකට අදාළ කාලය ඉස්සල්ලාම අපි හොයාගමු. right. එහෙනම් පළවෙනි චලිතයට අදාළව වෘත්ත චලිතය සලකන්න වෙනවා. right. නව චලිතයට අදාළ වෘත්ත චලිතය සලකමු. right. මුල් චලිතය. පළමු චලිතයට අදාළ වෘත්ත චලිතය. පළමු චලිතයට අදාළ වෘත්ත චලිතය. හරි. එතකොට අලුත් චලිතයට පරණ චලිතයට අදාළ වෘත්තයේ නාභිය. එහෙම නැත්නම් වෘත්තයේ කේන්ද්‍රය. වෘත්තයේ කේන්ද්‍රය වෙන්නේ සරල අනුවර්තී චලිතයේ නාභියනේ. සා චලිතයේ නාභිය. පරණ ඇතුළේ පළවෙනි චලිතයට අදාළව නාභිය අපිට සෙට් උනේ ගෙලින්ම C වලනේ. C හි ඇත. හරි. ඊළඟට අපිට අලුත් පරණ චලිතයට අදාළව වෘත්ත චලිතයේ අරය හොයාගන්න ඕනේ. අරය කියන්නේ සරල අනුවර්තී චලිතයට අදාළ විස්තාරයමයි. එහෙනම් මුල්ම චලිතයට අදාළව විස්තාරය අපි හොයාගත්ත දෙකක් කියන්නේ. ඒක නම් පැහැදිලි. මුල් චලිතයට අදාළව අරය වෙන්න ඕනි දෙකක් කියන්නේ. ඕකට ගැලපෙන්න රූප සටහන ගමු. හරි මෙතනම යටින් ගන්න තිබ්බනම් හොඳයි. නමුත් ඉඩ මත නිසා මම එහා පැත්තට ගන්නවා. පොඩි රූපයක් ගන්නවා. හරි. හරි. අලුත් චලිතයේ කේන්ද්‍රය තිබ්බේ C වල. C වලින් පටන් ගන්න. හරි. එතකොට අලුත් චලිතයේ විස්තාරය වෙන්නේ දෙකක් කි. මේ කොටස දෙකක් කි. මේ කොටස සිම්පල් A. මේ කොටස දෙකක් කි. නැවත මේ කොටස සිම්පල් A. හරි. එතකොට එයා අලුත් චලිතය සිද්ධ කරන්නේ කෙලින්ම D වලින් පටන් අරගෙන B දක්වා තමයි එන්න ඕනේ නේ. චලිතය පටන් ගන්න D වලින් B වලින් නම් B දක්වා එන්න ඕනේ. නාභිය වාගේ තව කටුවෙ උඩ තියාගන්න. එහෙම නැත්නම් වෘත්ත චලිතයේ කේන්ද්‍රය විස්තාරයට සමාන දුරක් ගන්න. විස්තාරය දෙකක් කියන්නේ නම් මේ දුර. ඒතෝක සම්පූර්ණ කරන්න වෘත්තයක්. සම්පූර්ණ වෘත්තය ගන්න ඕනේ. හරි. සාධාරණ වෘත්තයක් ගහලා දාන්න. හරි. එතකොට පැහැදිලි සම්පූර්ණ වෘත්තය ගද්දි මේ වගේ කොටසකින් තමයි වෘත්තය ඉවර වෙන්න ඕනේ. එහෙම පොඩි මානයක් තියාගෙන ඇඳලා දාන්න. හරි මම ওই විදිහට සම්පූර්ණ කරා සම්පූර්ණ වෘත්තය මට ඕන වෙන එකක් නැහැ. රයිට් ඊට පස්සේ කරන්න ඕනේ. සරල අනුවර්තී චලිතයට දාලා වෘත්ත චලිතයේ ආරම්භක ලක්ෂ්‍ය කේන්ද්‍රයට යා කරන්න. අවසාන ලක්ෂ්‍ය කේන්ද්‍රයට යා කරන්න. හරි. එතකොට අලුත් චලිතය ඉවර කරන්නේ B වලින්නේ. නම් B වලදී වෘත්ත චලිතයේ ඉන්න තැන ගන්න. B වලදී වෘත්ත චලිතයේ ඉන්නේ මෙතන. එහෙනම් වෘත්ත චලිතයේ අවසානයේ කේන්ද්‍රයට යා කරන්න. කේන්ද්‍රය කියන්නේ C. right. එතකොට කේන්ද්‍රය ආපාතනය කරන මුළු කෝණය තමයි අපිට කෝණය විදිහට ගන්න වෙන්නේ. එතකොට මේ සමස්ත කෝණය මෙතනින් පටන් ගත්තා මෙහෙම කරකිලා මෙතෙන්ට ආවා. එතකොට මෙන්න මේ සමස්ත කෝණය තමයි අපිට ගන්න වෙන්නේ. ওই කෝණය අපිට මැනගන්න බැරි නිසා ඕකත් එක්කම තියෙන ඍජු කෝණයට අදාළව සුළු කෝණය අපි මැනගන්නවා. right. මේ කෝණය මම ගන්නම් ඇල්ෆා. මේ සමස්ත කෝණය තීටා. හරි. ඇල්ෆා හොයාගත්තා නම් කෙලින්ම මට තීටාට සම්බන්ධයක් ගන්න පුළුවන්. 180 න් ඇල්ෆා අඩු කරා නම් හරි. මේ දුර සිම්පල් A. මේ දුර අරයට සමානයි. අරය කියන්නේ දෙකක් A. එහෙනම් මේ කඩිරියේ විශාලත්වය නැවත දෙකක් A වෙන්න ඕනේ. ඍජු කෝණීය ත්‍රිකෝණය දිහා බලලා සම්මුඛ පාදේ බද්ධ පාදයේ දන්නවා කර්ණීය දන්නවා. එහෙනම් cos alpha ලියන්න පුළුවන්. cos alpha සමානයි. බද්ධ පාදයේ විශාලත්වයේ A කර්ණීය විශාලත්වයේ දෙකක් A. ඒට A සුළු වෙලා ගියා. cos alpha සමානයි 1යට භාගයයි. 1යට භාගය දන්න cos කෝණිකෙන් ලියන්න cos 60යි නේ. cos alpha සමානයි cos phi බෙදීම 3යි. කෙලින්ම සම්බන්ධය alpha සමානයි phi බෙදීම 3යි. alpha එක මට අදාළම නැහැ. මට හොයාගන්න ඕනේ θ. right. එහෙනම් මේක පාවිච්චි කරලා θට සම්බන්ධයක් ගමු. එහෙනම් සමස්ත කෝණය θ සමානයි. මුළු කෝණය 180 න් alpha අඩු කරමු. phi ඍණ alpha. phi ඍණ alpha ගේ විශාලත්වය phi බෙදීම 3යි.
පොදු හරයක් අරගෙන සුළු කරොත් θ සමානයි 2යි බෙදීම 3යි. ඔන්න θ දන්නවා. ආයෙනම් වෘත්ත චලිතයේදී අපි කාලයමයි ඉන්න සූත්‍රයක් ඉගෙනගෙන තියෙනවානේ. සාධාරණව ගත වෙන කාලය අපි t1 කියලා හිතුවොත් වෘත්ත චලිතයේ කාලයමයි ඉන්න සූත්‍රය t1 සමානයි θ යට ඔමේගා. දැන් ඔමේගා හොයන්න බෑ. ඔමේගා කියන්නේ සරලානුවර්තී චලිතය අර x ඉස්සරහා තියෙන සංගුණකයනේ. හරියට එකපාර අපි ආදේශ කරමු. නම් පළවෙනි චලිතයට අදාළ කාලය t1 සමානයි. θගේ විශාලත්වය අපි දන්නවා 2යි බෙදීම 3යි. එක යට ඔමේගානේ තියෙන්නේ. මතක් කරගන්නකො මුල්ම සරලානුවර්තී චලිතයට අදාළ ලාක්ෂණික සමීකරණය. රයිට්. මුල්ම චලිතයට අදාළ ලාක්ෂණික සමීකරණය උනේ x ඩබල් ඩොට් ධන 3ක් g බෙදීම a වාරයක් x සමානයි බිඳුවනේ. හරි. ඒතකොට සරලානුවර්තී චලිතයේ ලාක්ෂණික සමීකරණය අපි ඉගෙනගෙන තියෙනවා. x ඩබල් ඩොට් ධන ඔමේගා වර්ගයේ x සමානයි බිඳුවයි. එහෙනම් x ගේ සංගුණකය කියන්නේ ඔමේගා වර්ගයට. එහෙනම් ඔමේගා ගන්න නම් මෙයාගේ වර්ගමූලය ගත්තා නම් හරි. එහෙනම් ඔමේගා කියන්නේ මේ කොටසේ වර්ගමූලය කියන්නේ 3g බෙදීමේගේ මූලය. මෙතන තියෙන්නේ එක යට ඔමේගා. ඒ නිසා මෙයාගේ හරය ළමයා මාරු කරලා ගුණ කරලා දාමු. රයිට්. එහෙනම් ගත වෙන මුළු කාලය 2යි බෙදීම 3යි. එක යට ඔමේගා ඕනේ නිසා ඔමේගාගේ හරය ළමයා මාරු කරලා ගුණ කරමු. රයිට්. එහෙනම් කෙලින්ම a උඩට යනවා 3g පහළට. රයිට් ඔන්න මුල් චලිතයට අදාළව කාලය හොයාගත්තා. රයිට් සම්පූර්ණ කරමු. හරි. පැහැදිලිව ළමයිනේ කතාව. මෙච්චරනේ උනේ. d වලින් පටන් ගත්ත චලිතය d වලින් සරලනුවර්තී චලිතය පටන් අරගෙන b දක්වා හරි. ඒකට ගැලපෙන්න අපි වෘත්ත චලිතයක් උපකල්පනය කරා. රයිට්. වෘත්ත චලිතය හම් වෙන්නේ වෘත්ත චලිතයේ කේන්ද්‍රය කියන්නේ පළවෙනි සරලනුවර්තී චලිතයට අදාළ නාභිය. ඒක c වල තියෙනවා කියලා දන්නවා. වෘත්ත චලිතයට අදාළ අරේ වෙන්නේ පළවෙනි සරලනුවර්තී චලිතයට අදාළ විස්තරය. ඒක අපි 2a කියලා හොයාගත්තා. හරි. එහෙනම් දැන් රූපේ ගැහුවා. සරලනුවර්තී චලිතයට අදාළ වෘත්ත චලිතය උපකල්පනය කරා. හරි. කවකටුවේ තුඩ කේන්ද්‍රයේ තියාගත්තා. විස්තරයට සමාන දුරක් ගන්න. විස්තරය දෙකක් කියන්නේ. මේක අරගෙන සම්පූර්ණ වෘත්තය සම්පූර්ණ කරන්න. සම්පූර්ණම වෘත්තයක් ගන්න ඕනේ. අපිට කොටසක් ගන්න ගත්තා නම් මේකට ඇති. ඊට පස්සේ අපි කරන්න ඕනේ. වෘත්ත චලිතයේ ආරම්භක අවස්ථාව කේන්ද්‍රයට යා කරන්න. වෘත්ත චලිතයේ අවසාන අවස්ථාව කේන්ද්‍රයට යා කරන්න. එතකොට කේන්ද්‍රය ආපාදනය කරන කෝණය තමයි ඕනේ. මේ θව තමයි හොයන්න ඕනේ. θව අපිට හොයන්න බෑ මහා කෝණයක්. ඒ නිසා ඒකත් එක්කම බද්ධ වෙලා තියෙන ඍජු කෝණීය ත්‍රිකෝණය අල්ලගන්න. මේකෙන් අපි ඇල්ෆා හොයාගත්ත කියන්නේ ගොඩ මුළු කෝණය 180 180න් ඇල්ෆා අඩු කරා නම් හරි. පැහැදිලි නේ කතාව. මෙතෙන්ට එනකන් අරගෙන ආවිල්ලා ඔබ θ ගේ විශාලත්වය 2යි බෙදීම 3යි කියලා ගත්තා. හරිනේ. θ හොයාගත්ත කියන්නේ ගේමක්ම නෑ. වෘත්ත චලිතයට අදාළව කාලය අපි මයින්නේ θ යට ඔමේගා. ඔමේගා කියන්නේ මෙතන නම් කෝණික ප්‍රවේගය. කෝණික ප්‍රවේගය අපි දන්නවා සරලනුවර්තී චලිතයට සම්බන්ධ වෙනවා. මෙන්න මෙතන තියෙන x ගේ සංගුණකය. පැහැදිලිනේ. ඔය ටික ආදේශ කරලා සුළු කරා. හරි. දැන් අපිට යන්න වෙනවා දෙවෙනි චලිතයට අදාළ කාලයමයි ඉන්නනේ. හරි. දෙවෙනි චලිතයට අදාළ කාලයමයි ඉන්න ඕනේ. රයිට්. එතකොට ඊළඟට දෙවෙනි චලිතයට අදාළ විස්තරය අපි ගත්තනේ වර්ගමූල 10ක් කියලා. එතකොට චලිතය වෙන හැටි හිතන්නකො. මෙතෙන්ට ආවට පස්සේ අපි මූල g ප්‍රවේගයක් දුන්නා. හරි. අපි දන්නවා සරලනුවර්තී චලිතයක් එයාගේ නාභියේ ඉඳලා විස්තරයට සමාන දුරක් දෙපැත්තට දෝලණය වෙනවා. හරි. එහෙනම් මෙයාගේ විස්තරය අපි හොයාගත්ත වර්ගමූල 10ක් කියන්නේ. එහෙනම් d වල තමයි නාභිය තියෙන්නේ. නාභියේ ඉඳන් මෙයා මේ පැත්තට උපරිම වශයෙන් මූල 10ක් යනවා. හරි. එතකොට අපි පැහැදිලිවම දන්නවා මේ දිග 2යි. සාධාරණව අපිට මෙයා නවතින තැනක් හිතා ගන්න පුළුවන් නේ. වර්ගමූල 10ක් කියන යන්න ඕනේ. වර්ගමූල 10ක් ආසන්න වර්ග සංඛ්‍යාව කියන්නේ 3ක් කියන. මෙතනින් පටන් ගත්තොත් d වල ඉඳලා a වලටම තියෙනවා 5ක් a දුරක්. හරිනේ. එතකොට 5ක් a ගේ වර්ගය කියන්නේ 25ක් කියන්නේ. එතකොට එච්චර දුරක් යන්නේ නැහැ මෙයානේ. එහෙනම් මෙතනින් පටන් ගත්තොත් වර්ගමූල 10ක් කියන්නේ යා 3ක් ට වඩා වැඩි. ඒ වගේම 5ක් ට වඩා අඩුයි. එහෙනම් මේ දුර 3ක් මේ දුර පාස් කරලා යන්න ඕනි. හැබැයි 5ක් දුරක් යන්න. එහෙනම් මේ වගේ සාධාරණ තැනකදී මෙයා නිශ්චල වෙන්න ඕනි. නිශ්චල වෙලා එතන අතර වෙලා ඉන්න බෑ. හේතුව මෙයාගේ කලින් සමතුලිත පිහිටීම C නේ. එහෙනම් මේ සමතුලිත පිහිටීම හොයාගෙන මෙයා එන්න ඕනේ. එහෙනම් මෙතනින් අතර වෙච්ච සම්තුව ආපහු ගැස්සිලා ඉස්සරහට යන්න ඕනේ. හරි. එහෙනම් අලුත් චලිතයට අදාළව අපි කාලය මැනගමු.
හරි. අලුත් චලිතයට අදාළ වෘත්ත චලිතය උපකල්පනය කරන්න. මම මේ කොටස නැවත මැකුවා. හරි. දෙවන චලිතයට අදාළ වෘත්ත චලිතය උපකල්පනය කරමු. ලේසි ගන්න ඇත්තටම. දෙවන චලිතයට අදාළ වෘත්ත චලිතය. දෙවන චලිතයට අදාළ වෘත්ත චලිතය උපකල්පනය කරමු. හරි. අවස්ථා දෙකක් තියෙනවානේ. මුලින්ම අපි කේන්ද්‍රය ගමු. කේන්ද්‍රය කියන්නේම සරලානුවර්තී චලිතයේ නාභිය. සරලානුවර්තී චලිතයේ දෙවෙනි අවස්ථාවට අදාළ නාභිය තියෙන්නේ D. එහෙනම් කෙලින්ම මෙයා D හි ඇත. දෙවෙනි කතාව වෘත්තයට අදාළ අරය. වෘත්තයට අදාළ අරය කියන්නේ සරලානුවර්තී චලිතයේ විස්තරය. විස්තරය කියන්නේ අපි හොයාගත්තා මූල 10ක්. පැහැදිලිනේ කතාව. හරි. එහෙනම් ඔන්න අලුත් චලිතය හොයාගත්තා. එහෙනම් අලුත් චලිතයට අදාළ රූප මම මෙතන නැවත අඳිනවා. ඔයාලට පුළුවන් නම් මේක යටතේම ඇදගෙන යන්න. එතකොට මාර පැහැදිලි. මෙතන තියෙනවා කැපිටල් A ලක්ෂය. A වල ඉඳලා දෙකක් A දුරකින් B ලක්ෂය. B වල ඉඳලා C දුරකින් නැවත සිම්පල් A. C වල ඉඳන් D වලට නැවත දෙකක් සිම්පල් A. D වල ඉඳලා A වලට නැවත සිම්පල් A. පැහැදිලිනේ? රයිට්. ඒතකොට අලුත් චලිතයට අදාළ කේන්ද්‍රය තියෙන්නේ මෙතන. රයිට්. අලුත් චලිතයේ සිද්ධ වෙන තැන බලන්න. අලුත් චලිතය යන්නේ B වල ඉඳන්නේ මම හිතන්නම් ආසන්නව. මූල 10ක් කියන්නේ කොහොමත් A වලට කලින් අගයක් බව අපි ගත්තා නෙමෙයි. 3ක් Aට වඩා වැඩි මූල 10ක් A. හැබැයි 5ක් Aට වඩා අඩුයි. D වල ඉඳන් මැන්නොත් මෙතෙන්ටම තියෙන දුර 5ක් A. ඊට වඩා අඩු දුරක් තමයි වර්ගමූල 10ක් A කියන්නේ. නම් සාධාරණව මේ වගේ පිළිටීමක නතර වුණා කියලා හිතන්න. හරි. මෙතනින් තමයි අලුත් චලිතය පටන් ගන්න. ඔතනින් චලිත වෙලා ඉස්සරහට එන්න ඕනේ. ඉස්සරහට ඇවිල්ලා ආපස්සට නැවත යන්න ඕනේ. මොකද දෙවෙනි වතාවට B හම්බෙන්න කාලේ. හැබැයි අපිට ආපස්සට යන කාලේ හොයන්න ඕනේ. හේතුව අපි දන්නවා සරලානුවර්තී චලිතයේ සමමිතිකයි. එහෙනම් B වල ඉඳන් මේ නැවතිච්ච පිළිටීමට එන කාලය දෙකෙන් වැඩි කරා නම් නැවත B වලට එන්න කාලෙම හොයාගන්න පුළුවන්. හරි. එහෙනම් අපි ඉස්සල්ලාම එක කාලයක් හොයමු. කේන්ද්‍රය තියෙන්නේ මෙතන. කේන්ද්‍රය තියාගන්න වාගේ තව කටුවේ තුඩ. හරි. විස්තරයට සමාන දුරක් ගන්න. විස්තරය තියෙන්නේ මෙතන. සම්පූර්ණ කරන්න වෘත්තය. රයිට්. මෙතනින් පටන් ගත්තා සාධාරණ වෘත්තයක් ගන්න. රයිට්. සම්පූර්ණ වෘත්තයම ඕන වෙන එකක් නෑ. හරි. මම ওই වගේ කොටසක් ඇඳගත්තා. හරි. එහෙනම් සරලානුවර්තී චලිතයේ ආරම්භයයි සරලානුවර්තී චලිතයේ අවසානය වෘත්ත චලිතයට යා කරා. හරි. මෙතනින් පටන් ගත්තා මෙතනින් ඉවර වුණා. එතකොට මේ පැත්තට වෘත්තේ චලිත වෙලා එනවනේ. පැහැදිලිනේ කතාව. රයිට්. දැන් වෘත්ත චලිතයේ ආරම්භය සහ අවසානය කෙලින්ම නාභියට යා කරගෙන යනවා. මෙතන තමයි ආරම්භය තියෙන්නේ. මෙතන තමයි අවසානය තියෙන්නේ. ඒක කොහොමද යා වෙලා තියෙන්නේ. ඒව යා කරයින් පස්සේ කේන්ද්‍රය ආපාතනය කරන කෝණය ඕනේ. රයිට්. මේ සමස්ත කෝණය අපි හිතමු බීටා කියලා. අන්න ඒක නම් ලස්සනට ඍජු කෝණීය ත්‍රිකෝණයක් සෙට් වෙනවානේ. රයිට්. මේ දුර නැවත වෘත්තයේ අරයට සමානයි වර්ගමූල 10ක් A. මේ කොටසේ විශාලත්වය අපි දන්නවා 3යි. මේ සමස්තය 3යි. එහෙනම් අපි කෙලින්ම බීටට අදාළව බද්ධපාදය දන්නවා, කර්ණය දන්නවා. එහෙනම් මේකෙන් cos බීටා ලියපුවාම කෙලින්ම බීටට උත්තරයක් එනවා. cos බීටා සමානයි. බද්ධපාදය 3ක් A බෙදීම කර්ණය මූල 10ක් A. ඒට ඒ සුළු කරලා දාන්න බීටා සමානයි cos ඉන්වර්ස් 3යට මූල 10. බීටා හොයාගත්ත කියන්නේ කෙලින්ම ප්‍රශ්නයක් නැහැ. කාලය හොයාගන්න පුළුවන්. right. එහෙනම් අලුත් චලිතයට අදාළව කාලය අපි t2 කියලා උපකල්පනය කරමු. right. ඒතකොට t2ට සූත්‍රය ලියා ගන්න පුළුවන්. t2 සමානයි අලුත් කෝණය බීටා යට ඔමේගා නෝට් කියලා ගමු. right. ඔමේගා නෝට් විදිහට ගන්න වෙන්නේ දෙවන සමීකරණයට අදාළව y ගේ සංගුණකයනේ. right. දෙවෙනි සමීකරණය අපි ලියාගත්තේ කොහොමද? y double dot ධන g බෙදීම a වාරයක් y සමානයි බිඳුවයි. ලාක්ෂණික සමීකරණය මෙතනම ලියන්න. y double dot ධන
ඔමේගා නෝට් වර්ග y සමානයි 0යි. එහෙනම් මෙතන y ගේ සංගුණකය කියන්නේ ඔමේගා නෝට් වර්ග. එහෙනම් ඔමේගා නෝට් ඕන නම් එයාගේ වර්ගමූලය ගන්න. g බෙදීමේගේ මූලය. එහෙනම් ගත වෙන කාලය t2 සමානයි. බීටාගේ විශාලත්වය අපි හොයාගත්තා. cos inverse 3යට වර්ගමූල 10යි. ඔමේගා කියන්නේ කෙලින්ම 1යට ඔමේගානේ අපිට ඕන වෙන්නේ. සූත්‍රයට ඕන වෙන්නේ 1යට ඔමේගා නෝට්. 1යට ඔමේගා නෝට් ගන්න නම් ඔමේගා නෝට් හරිය ලබේ මාරු කරලා ගුණ කරමු. a බෙදීම g ගේ මූලය. right. එහෙනම් මම මෙතනින් ගන්නම් නැවත. right. ගත වෙන කාලය t2 ලියන්න පුළුවන්. t2 සමානයි a බෙදීම g ගේ මූලය වාරයක් cos inverse 3යට වර්ගමූල 10යි. පැහැදිලි නේ කතාව? හරි. right. ඔතෙන් දෙනකන් සම්පූර්ණ කරමු. හරි. එතකොට මුළු සරණානුවර්තී චලිතයට ගත වෙන සමස්ත කාලය කියන්නේ කලින් අපි හොයාගත්ත t1. මෙතන අපි අරගත්ත කාලය කියන්නේ එකපාරක් b වලට යන්න. sorry. මෙතන කාලය කියන්නේ b වල ඉඳන් නිශ්චල වෙන්න කාලය. ඒක නැවත දෙකෙන් ගුණ කරන්න ඕනේ b වලට එන්නම කාලය ගන්න. එතකොට අරගත්ත උත්තරේ දෙකෙන් ගුණ කරලා මුලින්ම තියෙන උත්තරයට එකතු කරා නම් වැඩේ හරි. පැහැදිලි වෙන කතාව. එතකොට ඔය දීලා තියෙන උත්තරේ කෙලින්ම එනවා. අපි උත්තරේ සම්පූර්ණ කරන්න try එකක් දෙමු. right. මම මෙතන තියෙන උඩ කොටස මකා ගන්නවා. right. මට කෙලින්ම ලියන්න පුළුවන් ගත වෙන මුළු කාලය. ගත වෙන මුළු කාලය t total සමානයි. කලින් සරල අනුවර්තී චලිතයට කාලය t1. අලුත් සරල අනුවර්තී චලිතයට කාලය t2. එයාව දෙකෙන් ගුණ කරගන්න වෙනවා. t total සමානයි. t එකට උත්තරේ ළමයි මම මකලා තියෙනවා අපව හොයන්න නම් බෑ. ලාවට මතක විදිහට ලියමු. ඇත්තටම මතකත් නෑ. හරි. ඒක සුළු කරලා ගන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නෑ. t2 දෙකෙන් ගුණ කරලා උත්තරයට ආදේශ කරනවා කෙලින්ම උත්තරේ එනවා. පැහැදිලිද?